හෙලෝ ගයිස් මම අද පෙන්වන්නේ වකට්ටියට ස්වභාවික AC එකක් හදාගන්න විදිහ. මේ ඒක තමයි ආකෘතිය තමයි දැන් මේ පෙන්වන්න හදන්නේ. ඔව් පොඩ්ඩක් බලාගන්න. මේක අපිට රස්නේ කාලෙට සුපිරි වටිනවා. මේ විදිහට ඔය විදිහට මල් දැන් මේකේ මල් තුනක් ගහලා තියෙනවා වහලේ උඩ. මේ තදම අවුව රස්නේ වෙලාවට මේ මල් තුන මෝටරේ සම්බන්ධ කරලා අරපුවාම හොඳට වහලේ තෙත් වෙනවා. එන පැය විනාඩි 15ක් විතර දාපුවම ගේ ඇතුලේ රස්නේ ගතිය ඇරෙනවා ඇත්තටම. කියන්නේ මේ විදිහට මේ අර සාමාන්‍ය ඉතින් AC එකක් ගහන්න අපි සාමාන්‍ය පොඩි දුප්පත් මිනිස්සුන්ට බෑනේ කරන්න ලේසියෙන්. මේ ක්‍රමයට සාමාන්‍ය ඉතින් ඇත්තටම මේ රස්නේ තද කාලෙට කූල් එකේ ඉන්න පුළුවන් ක්‍රමයක් මේක. මම මේක ඔකට්ටියට හදාගන්න විදිහ කියලා දෙන්නම්. මහා කේස් ගන්න රුපියල් 5000කින් විතර ගෙදර මේ සාමාන්‍ය සීතල තත්ත්වයට පත් කරගත්ත හැකි. ඒසිම නෙමෙයි. සාමාන්‍ය අවුව රස්නේ මේ නැති කරගන්න පුළුවන් ක්‍රමයක් මේක. ඒවා ටිකක් ලං කරලා පෙන්නන්නම් නේද? ඔව්. මල් සාමාන්‍ය අඩි 3ක් විතර බට කෑල්ල උසට තියලා 2කමාරක් විතර වාගේ බටේ උඩ තියලා ගහපුවම හොඳට වහලේ පුරාම විහිදිලා විසි වෙනවා වතුර. එහා පැත්තයි මේ පැත්තයි දෙපැත්තම මේ සමානව වහලේ වතුර විදිනවා. ඒ ක්‍රමයට ගහ ගන්න ඕනේ ඉතින්. මේ මෙහාට එනකම් වතුර එනවා ඔය. ඒ වතුර පාර විසි වෙනවා හැමතැනම. ඔය. මේක ඇත්තට වැඩි හිතන්න දෙයක් නෙමේ සරල ක්‍රමයක් තියෙන පොඩි වතුර මෝටරේ සම්බන්ධවමයි දාන්න තියෙන්නේ ටැංකියට එන වතුර පාර හරහා බටපත්තිය ගහගත්තා අතනින් මම ඒකත් පෙන්නන්නම් කට්ටියට මෙතන මෙහෙම කිව්වට බෑනේ. ඉතින් කොච්චර හරි ගිඩි ගෑවිල්ලේ වතුර පාර යනවා පේනවනේ ලස්සන. ඔය කෙහෙල් ගස් හදලා තියෙනවා වටේට මේගේ අයිනේ මොයි. ඒකේ ළඟම තියෙන්නේ මහ දුරක් නෙමෙයි ඔය. ඒ සුපිරියටම කෙසෙල් කරුත් වැටෙනවා ඒ වගේ කරපුවාම ඔය. කෙසෙල් වලට වතුර වැටෙනවා ඔය. එක වැඩෙන් මේ ගෙදර කූල් එකයි ඔක්කොම එකටම සෙට් වෙනවා. කෙසෙල් වලටත් වතුර වැටෙනවා. කෙසෙල් ගස් ටික නිතරකින් කොළ ටික පාදලා සුද්ධ කරලා තියාගන්න ඕනේ. මොකද නැත්තම් ගේ ළඟමනේ. ළඟ හින්දා ඉතින් එහෙම නැත්නම් සත්තු සර්පය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැහැ. ඉතින් මේ වගේ හොඳට පිරිසුදු කරලා තියාගන්න ඕනේ. ගස් මුල. ඔය අගේට ලඟ වුණා කියලා එහෙම මොකවත් වෙනසක් නැහැ. ඔය සුපිරියට කෙසෙල්කම් වැඩිලා තියෙන්නේ. කැවෙන්ටිස්. ඔය සුපිරියටම වැඩිලා තියෙන්නේ. මෙදි හොගාලා වැස්ස වහිනවා වගේ තමයි දැන් ඔය පේනවනේ. මුළු වහලෙම තෙත් වෙලා වැටෙනවා. ඉන්න ඔය කට්ටියට දැන් හදාගන්න ක්‍රමේ කියලා දෙන්න බෑ මොකක් කරන්නත් ඔක ඉස්සරලා. මෙන්න මෙතනින් ලිඳේ බටේ එනවා. ලිඳේ බටේ එනවා මෙහෙම බීම දිග මෙතනින්. ලිඳේ බටේට මේ ටැංකියට එන වතුර පාර මෙතනින් මේ බෝල් වල ටී එකක් දාලා මෙතනින් මේ එජස්ට්නරයක් මේකක් දාලා කියන්නේ මේ බෝල් වල එක මෙතනින් දාලා මේක බාගෙට අරින් ටැංකියට වතුර පාර යනවා මෙතනින් උඩට මේකෙන් මල් වලට යනවා. තා මල් වලට ප්‍රෙෂර් කරන්න ඕන නම් මේක උත්තර මෙහෙම හැඩ කරපුවම මල් බව පට ගාලා වැඩ ඔය විදින වැඩි යාර. එතකොට උඩින් පට්ට මේ වහිනවට වඩා සර වතුර පාරක් වැටෙන්නේ. ඒ ක්‍රමයට. මේ හරියට පෙන්වන්න බෑ. නොතන තියෙන එක මහා දෙයක් නෙමෙයි. මේක පොඩ්ඩක් මට තව කිව්වොත් එහෙම මේක හදාගන්න කෙනාට මට පණිවිඩයක් නම්බර එක හරි නම්බරයක් දාලා හරි ඒ හැකි. ඔන්න ඔය උඩින් ගිහින් තියෙන බටලා ඉන්නේ ඔය. එතනින් ඔහොම ගිහින් මේ බටෙන් අරක මුඩු වහලට ගිහින් තියෙන. රුපියල් 5000ක් විතර සුළු මුදලකින් හදාගත්ත හැකි. ඕන රස්නේ කාලෙකට රස්නේ නැතුව ඉන්න. අර තද රස්නේ දෙදී ඉන්න බෑනේ. ඇත්තටම පොඩි ළමයි ඉන්න ගෙවල්. මේක එහෙම නෑ. සුපිරි පූල් එකේ ඉන්න පුළුවන්. මල් ප්‍රෙෂර් කරාට පස්සේ වැඩි ඉස්සරහට දැක්කා පට්ට විදිහට වතුර විදිහට
මල් තුන යක්කු වගේ වැඩ අර යක්කු ගිඩි ගාලා වැඩ කියන ලස්සන. ඉතින් මේක මහත් දාහනට දැනට දාන්නේ නැහැ. දැනට මේ අපි මේවට වීඩියෝ ගහන්න හින්දා පෙන්නුවේ නැත්තම් මේ වෙලේ අවුව නැහැ. අවුව තියෙන වෙලාවේ වගේ ගහුවා නම් පට්ට මේ කූල්ලයක් හිටිනවා ඉතින්. හරි. එහෙනම් සුබ දවසක්. මේක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් මට පොඩි ෂෙයාර් පාරක් දාලා යන්න. good night. ටටා bye.